සුබ දවසක් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා සියල්ල. මේ වෙනකොට නම් අපේ ගොඩක් ප්‍රදේශවල වදී වපුරලා නැත්නම් පරිශුද්ධාලා නැත්නම් අපි ගොයම් කුඹුරේ වැඩ පටන් ගන්න තියෙනවා. ඉතින් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ පොහොර යොදන්නේ? කොහොමද කිලෝ 3000ක අස්සන් එකට අපි යන්නේ? කොහොමද රුපියල් 40කට අඩුවෙන් අපේ වියදම තියාගන්නේ? මේ කුඹුරු වගාවේ සඳහා ලාභයක් ලබා ගන්න. ඉතින් යූරියා නැහැ, තියෙන ටික ගණන්, MOP නැහැ, තියෙන ඒවා ගණන්, TSP නැහැ ගණන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. එතකොට මේ සියල්ලටම ප්‍රතිකර්මයක් ඇටියට අපි ජෛව පොහොර එකක් හඳුන්වා දුන්නා. දැන් කන් කීපයක්ම සිට දැන් හොඳ ප්‍රතිඵල ලැබීමක් පවතිනවා. සහ මේ කන්නේත් අපි ගොඩක් ගොවි මහතුන් ලබා දීමක් සිදු කරලා තියෙනවා. ඉතින් මේක කොහොමද යොදන්නේ කියන අහන ප්‍රශ්නට පිළිතුරක් දෙන්න තමයි අපි මේක දැන් ඉවත් කරන්නේ. පළමුවෙන්ම අපි ඇටතෙල් දානවා. අනිවාර්යෙන් හැම 90%ක්ම අපි ගොවි මහතුරු ඇටතෙල් දානවා. නැත්නම් දින 15 විතර වල් තෙල් දානවා. ඒතර දින වල් ඇටතෙල් දැමීමේ පසුව දින 3න් පසුව අපි pH එක අපේ කුඹුරේ හදා ගන්නවා. නැත්නම් කිවුල ගතිය ඇවිල්ලා මේක පොහොර ගන්න වශයෙන් පළවෙනිම pH එක බැලන්ස් කරගත්තාට පසුව දින 2කට පස්සේ අපි අපේ ජෛව මඩ පොහොර කිලෝ 25ක් සහ සිං කිලෝ 2ක් එකට කවලම් කරලා කුඹුරු අක්කරයකට අපි යෙදීමක් සිද්ධ කරනවා මූලික පොහොරක් හැටියට. නැත්නම් TSP දාන්නේ අපි පළවෙනි හීයේ හාන අන්තිම හීයේ හානකොටනේ. හැබැයි මේක කරන්නේ අපි දින 8න් වගේ තමයි මේක සිද්ධ කරන්නේ. මොකද මේ අපේ ජෛව මඩ පොහොර එක හොඳට ගහට උරා ගන්න සමහර දින 3ක් වගේ ඇතුළත මේ ගහට ලබා ගැනීමක් සිද්ධ කරන නිසා. ඊළඟ කාරණාව තමයි ඊළඟ පොහොර මුරය අපි දින 15න් යෙදුව යුතුයි. දින 15න් යෙදනකොට ඒ පොහොර මුරේට අපි යූරියා කිලෝ 15ක්, ජෛව මඩ පොහොර කිලෝ 8ක් සහ MOP කිලෝ එකක් අනිවාර්යෙන් එකතු කරගත යුතුයි. මොකද MOP අපි ගොඩක් කුඹුරු වගා ගොවි මහතුරු අවසානයේ තමයි යොදන්නේ නැහැ. ආරම්භයේ සිට අපි MOP කිලෝ එකක් දීම ඉතාමත් වැදගත්. ඒතකොට ඇයි මේ ජෛව පොහොර යොදන්නේ කියලා ඇහුවොත් මේ ජෛව පොහොර ක්ෂුද්‍ර ජීවීන් තමයි මම කලින් සඳහන් කරා පොළොවට දාන අපි රසායනික පොහොර යූරියා MOP නැත්නම් අනිත්කුත් රසායනික ද්‍රව්‍ය පොළවෙන් ගහට අරන් දෙන්නේ. ඒතර මේ ක්ෂුද්‍ර ජීවීන් ගහනේ හොඳට ඉන්න හින්න තමයි මේක අපිට සාර්ථකව කරගන්න පුළුවන්. ඒතකොට ඒක සහ අපේ මෙතන ක්ෂුද්‍ර පෝෂක කොටස් ටික වැඩි කරගන්න සහ මේ ගහේ පඳුර වැඩි කරගන්න ප්‍රධාන සාධක කීපයක් වෙනවා මේ ජෛව පොහොරේ. ඉතින් පළවෙනි එකට අපි කිලෝ 8ක් එකතු කරනවා. ඊට දෙවෙනි පොහොර මුරය අපි දින 35න් වගේ සාමාන්‍යයෙන් මාස 3මාරක පුරවා නම් දින 35න් වගේ තමයි යොදන්නේ. එතකොට එතෙන්ටත් අපි යූරියා කිලෝ 10යි අපේ ජෛව පොහොර මඩ කිලෝ 8යි MOP කිලෝ 3ක් වගේ එකට කවලම් කරලා අක්කරයකට යෙදීමක් සිද්ධ කරනවා. මෙතනදිත් අනිවාර්යෙන් ජෛව පොහොර කිලෝ 8 අමතක කරන්න එපා. හේතුව අර දාන රසායනික පොහොරවල ක්‍රියාකාරීත්වය නැත්නම් එක දිගට ගොයමේ පාට අපිට රඳවා කතා ගත නැත්නම් එක දිග වර්ධනය රඳවා ගැනීමට නැත්නම් පොළවෙන් එන ඌල්තා සහ රෝග පාලනය කර ගැනීමට මේක ඉතාමත් වැදගත් වෙන නිසා. අවසන් තුන්වෙනි පොහොර මුරේ අවසන් පොහොර මුරේ අපි බණ්ඩියද කියලා කියන්නේ. එතකොට ඒක අපි දින 45 50 අතර යොදනවා. එතනදී අපි එතනදී යූරියා කිලෝ අනිවාර්යෙන් 5ක්වත් අවම යෙදිය යුතුයි. උපරිමය 5ක් යෙදිය යුතුයි. ඊට අමතරව අපි අපේ ජෛව පොහොර කිලෝ 8 එකතු කරනවා සුපුරුදු පරිදි. ඊට අමතරව රතු කුඩු අපි කිලෝ 20ක් 25ක් අතර එකතු කරනවා. එතකොට ඕක තමයි බණ්ඩියට යොදන පොහොර මුරය. එතකොට මේක තමයි අපි යොදන පොහොර මුරවල් 4. ඒ කියන්නේ බිම් පොහොරත් එක්ක පළවෙනි මඩට හැබැයි හානකොට නෙමෙයි දාන්නේ. අපි වපුරලා දින 8න් විතර දානවා. ඒක පළවෙනි පොහොර මුරේ හැටියට ගන්නවා. දෙවෙනි පොහොර මුරේ 15 වෙනි යොදනවා. යූරියා යෙදීම ආරම්භයත් සමග ඊට පස්සේ තුන්වෙනි පොහොර මුරේ අපි දින 35න් යොදනවා. හතර මුරය 45 50 අතර යොදනවා. ඒතර මේක තමයි පොහොර යෙදීමේ දින වකවානුසික උපරිම වුණොත් අපිට යූරියා කිලෝ පළවෙනි එකට යූරියා කිලෝ 15යි, දෙවෙනි එකට 10යි, තුන්වෙනි එකට 5යි. එතකොට උපරිම කිලෝ 30යි. ඒතර MOP ඒ වගේ. එතකොට අවම යූරියා ප්‍රමාණය තමයි ගන්න. එතකොට අපිට ඒකට යන මිල ගණන් හදලා අපිට බලන්න පුළුවන් කොච්චර අවම මට්ටමකින් තියෙන්නේ. මොකද ESN අපේ ජෛව මඩ පොහොර මිටියක් රුපියල් 3995 වෙන්නේ. අක්කරයක් ඉවර වෙනකොට මිටි දෙකයි යන්නේ. ඒක කියන්නේ රුපියල් 7990යි යන්නේ. එතකොට යූරියා කිලෝ 30යි MOP අපිට කිලෝ 30කට ආසන්න සංඛ්‍යාවක් තමයි යන්නේ. එතකොට අපිට ගණන් හදලා බලන්න පුළුවන් අපේ කුඹරට යන පොහොර සඳහා යන වියදම කොච්චරද කියලා. එතකොට ඒකෙන් අපේ වියදම අපි අඩු කරගෙන උපරිම අස්වැන්න එකට යන්න අවශ්‍ය කරන ප්‍රධාන සහතික ටික තමයි
මේ අපි ඉදිරිපත් කරේ. ඉතින් මෙතනදී ගොඩක්ම අපේ ශුද්ධ පෝෂක කොටස් ටික හැදෙන නිසා අවම රසායනික පොහොර ප්‍රමාණයකින් අපිට මේක කුඹුර පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට අවම රසායනික ටික ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා ඉතාමත් ඉහළ ලෙස. එතකොට රසායනික පොහොර ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්න නම් ගහට අවශ්‍ය කරන පෝෂණය කොටස් ටික එයා ඒකාකාරීව ශාකයට ලබා දෙනවා. ඒක තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට හොඳ ශාකයක් කියන්නේ හොඳ ගොයම් කරලක් කියන එක. ඉතින් අපිට එවැනි ගොයම් කරලක් අරගෙන අක්කරට වී කිලෝ 3000කට යෑමේ හැකියාව මෙමගින් අපිට තියෙනවා. එන්න අපිත් එක්ක එකතු වන්න මේ ඉහළ දුරකථන අන්තයට කතා කරන්න ඕනම උපදෙසක් අපෙන් ලබා ගත හැකියි.